හැමෝටම තෙරුවන් සරණයි. මාත් එක්ක යමුද හත්තිකුච්චි විහාරය බලන්න. සිරිසඟබෝ රජ්ජුරුවෝ හිස දන් දුන්න කියලා විශ්වාස කරන පුරාවිද්‍යා කතාවලට අනුව සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්න කියලා කියන ඓතිහාසික හත්තිකුච්චි විහාර සංකීර්ණය තමයි මේ අපි බලන්න යන්නේ. ඉතින් මං හිතුවද කොට පොඩ්ඩා නාලිකාවෙන් ඕගලන්ට මේ විහාරයේ මේ විදිහට මේකේ තියෙන දර්ශන ටිකක් කැමරා කාචයට හසු කරගත්තු වීඩියෝ ටිකක් ඔයාලට සමීප කරන්න. ඇත්තටම හත්තිකුච්චි විහාරය කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ විහාරයට යන්නේ කියලා. පාදෙනිය අනුරාධපුරය A28 මාර්ගයේ මහගල් කඩවල හන්දියේ ඉඳලා කිලෝමීටර් 3.5ක් දුරින් තමයි මෙන්න මේ නටබුන් වෙච්ච පුරාණ විහාර සංකීර්ණය පිහිටලා තියෙනවා කියන්නේ. ඉතින් අර කිව්ව පෞරාණිකම කතාව තමයි සිරිසඟබෝ රජුරු හිස දන් දුන්න කියන්නේ හත්තිකුච්චි විහාරය. හත්තිකුච්චි විහාරය. මොකද්ද මේ හත්තිකුච්චි කියන එකේ තේරුම කියලා දැන් ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති. එකලකට අපිට උච්චාරණය කරගන්නත් අමාරුයි මේ හත්තිකුච්චි කියන වචනය. හත්ති කියන්නේ හස්තිය, කුච්චි කියන්නේ කුස. හස්ති කුස. ඇතෙකුගේ කුස කියන මෙන්න මේ ව්‍යවහාරය මෙන්න මේ කියන අර්ථය දෙන්න තමයි හත්තිකුච්චි කියන නම මෙන්න මේ විහාරස්ථානයට ලැබිලා තියෙනවා කියන්නේ. ඉතින් ඔහොම බලන්නකො වීඩියෝ එක කොහොමද කියලා. අපි දිගටම යන් මාත් එක්ක එන්නකො යන්න වීඩියෝ එකට. හරිද? මේ හත්තිකුච්චි විහාරයේ අපිට දකින්න ලැබිච්ච දේවල් මොනවද කියලා ඔයාලට මට කියන්න හිතුණා. මොකද මේ ඇත්තටම මේක වීඩියෝ එකකින් බලනවට වැඩිය ළමයි අපි මේ ගිහිල්ලා බලන එකම තමයි හොඳ. ඉතින් හත්තිකුච්චි පුරාවිද්‍යාත්මක ස්ථානයේ පොහොයගය බුදුමැදුර තෙමහල් ධාතු මන්දිරය චෛත්‍යෝලාකාර හැඩියංගු ශාලාවක නටබුන් විතරක් නෙමෙයි උස්මාලකයක් මත කරවන ලද වටදාගයක්ද අපිට දැක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ විදිහට පඩියෙන් පඩියට නැගගෙන ඉතින් ගියා. මේ හරිම ලස්සනයි. මොකද මේ හරි පෞරාණික බවක් අපිට තිබුණා. මොකද මගේ ජීවිතේත් පළවෙනි වතාව මේ අත්දැකීම ගත්තේ මං හිතන්නේ මේ වන්දනා නඩයත් පළවෙනි වතාව මේ අත්දැකීම ගත්තේ. ඉතින් මේ ඒක ඇවිල්ලම් බලන්න අනුරාධපුරේ යනවා නම් රුවන්වැලි මහා සෑය වැඳලා කරලා ජයශ්‍රී බෝධිය වැඳලා ඔක්කොම කරලා එනවා නම් ඕගොල්ලෝ කොළඹ පැත්තට එනවා නම් කුරුණෑගල පැත්තට තමුත්තේගම් පැත්තට එනවා නම් අර මං කිව්ව මහගල් කඩවල පැත්තෙන් ඕගලන්ට පුළුවන් මේ විහාරස්ථානය බලන්න. ඉතින් පේනවනේ ඕක තමයි වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ගැන තමයි මම මේ ගෙනාවේ. ඉතින් දිගට මේ වීඩියෝ එක බලන්න. මතකද channel එක subscribe කරන්න, like කරන්න, comment කරලා තියාගන්න. මම කලින් අර පාර කිව්වනේ අය අනුරාධපුරේ යනවා නම් හත්තිකුච්චිය වදින්නේ නැහැ. අමතක කරන්න නැතුව වදින්න. අනුරාධපුරේ A28 මාර්ගයේ මහගල් කඩවල හන්දිදන් තමයි කිලෝමීටර් 3.5ක් දුරින් තමයි ඔයගලන්ට යන්න තියෙන්නේ. ඉතින් ඒක හොඳට ඔළුවේ තියාගෙන ගිහිල්ලා කට්ටියත් එක්ක වැඳලා කරලා බලලා ගන්න. මොකද මේ ජීවත් වෙන කාලේ අපි මේ දේවලුත් මේ පුරාවිද්‍යාත්මක දේවලුත් S2කට දැකවලා ගන්න ගොඩක් හොඳයි. ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා අනුරාධපුරේ ගිහිල්ලා එන කෙනෙක් නම් ඔයාලට පුළුවන් හත්තිකුච්චි විහාරය වදින්න බලන්න. එතන ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයාත් ඔයගලන්ට පෞරාණික දේවල් මේ සම්බන්ධව මට වැඩිය හොඳට කියලා දෙයි. මොකද මට වැඩිය එයා මේ ගැන දන්න නිසා, එයා මෙතන ඉන්න කෙනෙක් නිසා. ඉතින් අනිවාර්යයෙන් එතනට ගිහලා එයාගෙන් විස්තරත් අහගන්න කියලා මතක් කරනවා. ඉතින් හැමෝටම ජය වේවා. subscribe කරලා like කරලා comment කරලා තියාගන්න මගේ channel එක. ආදරෙයි. තෙරුවන් සරණයි.